ආශ්චර්යමත් මිනිසිරුරේ මහා විදුවතක් ක්‍රියා කරවන කණංකරේ බහිරව බිහිරවවරයා තම තමාගේ සවන් සෝත්‍ර සූත්‍රය වෙනුවෙන් බහී බහක් දෙති. සෑම මිනිසෙකුටම ලබාගත හැකි වෙයි. කරුණු දැනගත් නොමැරී සිටින පුරාණකයෝ මල්වවති ඖෂධ උද්‍යාන කරති. මිහිමව මල් වලින් සරසා ගන්නේය. පිවිතුරු මලක් තෝරා කනේ පළඳිනවාය. මිනිසාගේ ඉරණම මාරකය පාලනයටගෙන සිටි කණංකරේ බහිරවරයා විසින් මල් මාලා පළඳින්නේය. හිස මලින් සරසා ගන්නේය. පිවිතුරු මලක් තෝරා කනේ පළඳිනවාය. මිනිසාගේ ඉරණම මාරකය පාලනයටගෙන සිටි පව් නොකරන මිනිසයෝ අනුන්ගේ පව් තමන්ලා අදින බව නොදනී කිසිම පාපයක් නැති පව් නොකරන නොඑක් යකුන්ගේ හැසිරීමට පත්වන මිනිසයෝ පව් නොකරති. අනුන්ගේ පව් එම යකුන්ගේ පව් තමන්ලා ලවා අදිනා බවද නොදනී කර්මය ක්‍රියා කිරීම තම තමා වෙත ඇති බව නොසලකා සිටිනා නිසා යකුන් බලවත් වී නොයෙකුත් හිංසා කිරීම හසුරුවා ගැනීම රිදවීම කරන්නේය කරති. කර්මය ක්‍රියා කරවන කණංකරේ බිහිරව බහිරවවරයා සිරුරෙන් පිටවුන පසු මිනිසා ආක්‍රීය වෙයි. මේතමේ කිරණාගාර මණිපල්ලාවරයේකි ඕනෑම මිනිසෙක් හට කණංකරේ පිහිටා ඇති හින්දා බහී බහක් කර ගැනීමට කියා ගැනීමට හැකි වෙයි. බහී බහක් කර ගැනීමට කියා ගැනීමට හැකි වෙයි. එම ක්‍රියාකාරතෙමේ මිනිස් කාන්දම් කිරණ විශේෂයකි. බැඳීම් සහිත කිරණාගාර ඇදීම් බන්ධන ඇති කෙනෙකි. තුලාරාශි ක්‍රමිකයෝ කන්නැගි බැඳීම් ඇති කරගත් මිනිස් ප්‍රාණයෙන් වාස්තු ජීවිත ආයුෂ ගැනීම සඳහා කනම් පැල්ල ගාම කියවා මිනිසුන්ගේ කන් විදිති රිදවීම් ඇති කර ලෝහ වාස්තු කාන්තම් කර මිනිස් ප්‍රාණ ශක්ති ගනිති. කුජසීසෝ වේ එලු මිනිසුන් හා හංජල්ලීක ක්‍රම හා එක් වී නොයෙකුත් විනාශ කරති. මිනිසුන්ට පාප තබා මිනිසුන්ටම නොයෙකුත් හානි කරති. සිරුරට ආයුෂ කෙටි කර දමති. මිනිස් සිරුර ක්‍රියා කරවන කණංකරේ බාහිරව බහ කියවන්නට කුන්දාරුවේ සිට පුළුවන් වෙයි. මැරෙන්න බය පව් කර ඇති බොහෝ යකුන් මිනිසුන්ගේ කන් අඩික්කරේ යටතටගෙන බය කර පාපය පිළිගන්වා දී මිනිසුන් මරණයට යවති. හසුරුවාගෙන නොඑක් මෙන්චේ ක්‍රම කරමින් මිනිසුන් විනාශ කරති මරා දමති. කණංකරේ බහිරව බිහිරවවරයා කියා සිටින්නේ මල් පූජාවෙන් තම තමාව සිහි ගන්න. වෙනත් කෙනෙකුට හිංසා නොකරන්න. තවත් කෙනෙකුගේ සියුම් සංවේද
පාරන්නේ නම් නොහැකි ජීවයේ රැඳී සිටින්න. යකුන්ට දඬුවම් සිහියෙන් යුතුව කරන්න කියා සිටින්න. ඔවුන්ට දඬුවම් ලැබිය යුතු බව කියා සිටින්න. තවත් කෙනෙකුගේ සියුම් සංවේද පාරන්නේ නම් නොහැකි පිහිට ලබන්න.